සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම. ඉතින් ටික දවසක් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකින්ද තමයි මේ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔයාලා ගොඩක් අය මගේ මෙන්න මේ 2026 දී USA ඔඩියන්ස් එකට Facebook page එකක් හරියට හදමු කියන වීඩියෝ එක බලලා තියෙනවා. ඉතින් ඒකෙන් ගොඩක් අය වැඩ ටික කරගෙන යනවා. මට ඒකට ගොඩක් සතුටුයි. ගොඩක් කමෙන්ට්ස් එනවා. ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කට්ටියට. සමහර අය මේක ගැන වැරදියට තේරුම් අරන් ඉන්නවා. ඔයාලා තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේක ඉස්සෙල්ලම බලන්න. Facebook ගැන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් CM2 ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ 2026 USA ඔඩියන්ස් එකට Facebook page එකක් හරියට හදමු කියන එක බලන්න. ඊට පස්සේ ඒක බලලා ඉවරලා තව ඒක ඊට පස්සේ මේ ටාගට් කරද්දී කරන්න ඕනි දේවල් ගැන මම මේ තව වීඩියෝස් මේ Facebook පෝස්ට් හදන සුපිරික්‍රම දෙයක් කියලා පෝස්ට් හදන හැටි කියලා තියෙනවා. ඒතර කැන්වා ගන්න හැටි තව වැදගත් වීඩියෝස් ගොඩක් මම මේක කරලා තියෙනවා. ඔයාලා ඒ ටිකත් බලන්න. අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉවරලා තමයි ඔයාලා පේජ් එකක් කරන්න පටන් ගන්න ඕනේ. හරිද? එකපාරක් බලලා තේරුම් නැත්නම් තව පාරක් බලන්න. හරිද? ඊට පස්සේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම රිප්ලයි කරනවා. ඉතින් මේකෙදි මම කිව්වා මේ ඔයාලට මේ ප්‍රොෆයිල් එකෙන් තමයි පේජ් එකක් හදන්න ඕනේ USA ටාගට් කරලා. හරිද? ඉතින් ගොඩක් අය මේක පටලවාගෙන තියෙනවා. ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්න බැරි ඉතින් තමයි මම ඔයාලට මෙහෙම කියලා දෙන්න යන්නේ. දැන් ඉස්සෙල්ලාම අපේ ප්‍රොෆයිල් එක තියෙනවානේ. මේක තමයි අපේ ප්‍රොෆයිල් එක. හරිද? අපේ ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් ශ්‍රී ලංකාව වෙන්න ඕනේ. ප්‍රොෆයිල් එක කියන්නේ ඔයාගේ දැන් අපි හිතමුකෝ දැන් සමන් කියලා. හරිද? සමන් තම නම සමන් නම මේක තම ප්‍රොෆයිල් එක. හරිද? මේ ප්‍රොෆයිල් එකෙන් ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් ඔයාගේ නමට තියෙන්න ඕනේ. ඒක ඔරිජිනල් වෙන්නත් ඕනේ. ඩොකියුමන්ට් මොන හරි ඉල්ලුවොත් වෙරිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක අනිවාර්යෙන්ම ශ්‍රී ලංකන් විදිහට තියෙන්න ඕනේ. හරිද? ඒක පටලවා ගන්න එපා. ගොඩක් අය මේක පටලවාගෙන ඉන්නේ. දැන් මම අර මේ වීඩියෝ එකේදී කියන්නේ ශ්‍රී ලංකන් ප්‍රොෆයිල් එකෙන් පේජ් එකක් හදමු කියලා. හරිද? එතකොට ඊට පස්සේ මේ ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් ශ්‍රී ලංකන් වෙන්න ඕනේ. මේ ප්‍රොෆයිල් එකෙන් තමයි පේජ් හදන්නේ. හරිද? මේ ප්‍රොෆයිල් එක ඇතුළෙන් තමයි පේජ් හදන්නේ. මේ පේජ් හදන ඒවා USA ඩීටේල් දාලා තමයි හදන්නේ. USA, UK, කැනඩා ඕන එකක් දාලා හදන්න පුළුවන්. හරිද? මේ හදනේ මේවට ඩීටේල්ස් USA ඩීටේල්ස් දෙන්නට උලක් නැහැ පේජ් වලට. හැබැයි මෙන්න මේ මේන් ප්‍රොෆයිල් එක තියෙනවනේ. හරිද? මෙන්න මේ මේන් ප්‍රොෆයිල් එක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් වෙන්න ඕනේ. ගොඩක් අය පටලවාගෙන තිබ්බක්. සමහරු කියලා තියෙනවා මේ මොනවාද පේ අවුට්ස් ගන්න බෑ එහෙම කතන්දර තියෙනවා. හැබැයි මෙන්න මේක USA විදියට ඩීටේල්ස් දාලා හැදුවොත් එimhe ඔයාගේ මේ ප්‍රොෆයිල් එක ඉක්මනට සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. ඒතකොට මේ පේජස් කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඒකින්ද මේ ප්‍රොෆයිල් එක ශ්‍රී ලංකන් විදියට හදලා ඔයාගේ ඔරිජිනල් එකේ ඇතුලේ පේජස් හදන්න. හරිද? පේජස් වලට USA UK ඩීටේල්ස් දැම්මම කිසිම අවුලක් නැහැ. මේ CM ටූලුත් වෙනවා. CM ටූල් ඇවිල්ලා පේ අවුට් කරන්න පුළුවන්. මමත් ගන්නවා. ඉතින් ඒකින්ද මේ අනිවාර්යෙන් මේ කරන්න පුළුවන් ඒ වැඩේ. හරිද? ඒකින්ද කිසිම එක්කෙනෙක් බය වෙන්න අනිවාර්යෙන් ප්‍රොෆයිල් එක SL ඔරිජිනල් එකක් වෙන්න ඕනි. හරිද? ඒක මතකේ තියාගන්න මේ අනිවාර්යෙන් පේජ් හදද්දී. හරිද? ඊට පස්සේ දැන් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තමයි SL ඉඳන් USA page details දාලා හදලා pay out ගන්න පුළුවන්ද කියලා. ඒක pay out ගන්න පුළුවන්. මම මේ කට්ටියට ආපු ප්‍රශ්න වලට උත්තර ටිකක් තමයි අරගෙන ඉන්නේ. හරිද? මොකද ගොඩක් අයට මේ ප්‍රශ්න ටික එනවා. හරිද? ගොඩක් අය කමෙන්ට්ස් කරලා තිබ්බා. ඒකයි මම මේ උත්තර දෙන්නේ. හරිද? ඊට පස්සේ මේ මොකද්ද දැන් USA views සමහරුන්ට එන්නේ නැහැ කියනවා. හරිද? එතකොට ඒකට එක හේතුවක් තමයි දාන ටයිම් එක. හරිද? දාන ටයිම් එක සාමාන්‍යයෙන් ඔයාලා දානකොට දාන්න රෑ 8 වගේ ඉඳන් දාන්න උදේ 7:00 වගේ වෙනකම්. හරිද? උදේ 8:00 වගේ වෙනකම් මෙන්න මේක තමයි USA ටාගට් කරන පීක් ටයිම්ස්. හරිද? පීක් ටයිම්ස් කියන්නේ මේ ටයිම් ඩියුරේෂන් එකේ දාදී තමයි පෝස්ට් යන්නේ. හරිද? ඊට වඩා දැන් අපි හිතමුකෝ මෙතන රීල්ස් වගේ දානවනම් 7:45 PM. හරිද? PM හොඳයි. ඕක යනවා. හරිද? ආයේ 11:00 PM ඒකත් යනවා. හරිද? 11:00 PM යනවා. ඊට පස්සේ ආයේ පාන්දර 3. මෙන්න මේක තමයි සුපිරිම ටයිම් එක. හරිද? 3 ඉඳන් 3:15 වගේ වෙනකම් උදේ අපේ ටයිම් එකෙන් උදේ ශ්‍රී ලංකන් ටයිම් එකෙන් උදේ. එතකොට USA ටයිම් එකට ඒ වෙලාව සෙට් වෙනවා. හරිද?
3 ඉඳන් 3යි කාලේ. එතකොට මෙතන ගත්තාම 3.1 3.2 3.3 අන්න එහෙම. ඒ කියන්නේ 3ටම නැතුව 3.3 3.4 ඔන්නෝම 3.15 වගේ වෙනකන් අන්න ඒ ටයිම් එකේ විනාඩියක් වගේ කෙනේ. මං කියන්නේ ඒ ටයිම් දැන් 3 ඉඳන් 3.15 වෙනකන් විනාඩි 15ක් තියෙනවානේ. විනාඩි 15ම කියන්නේ විනාඩි දාන්න කියලා නෙමෙයි මං කියන්නේ. හරිද? ඔයාලා එක ටයිම් එකක් තෝරගන්න. අපි හිතමු 3.2 කියලා. 3.2 නම් 3.2ට හැමදාම දාගෙන යන්න. ඒ ටයිම් එකට වරද්දන්න නැතුව දාගෙන යන්න. හරිද? ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එතකොට ඒ ටයිම් එක ගොඩක් රීච් වෙන ටයිම් එකක්. හරිද? ඒ කියන්නේ මම එක්ස්පීරියන්ස් එකෙන් කියන ටයිම් එකක් ඒක. මේක නිසා ඒක අනිවාර්යෙන් මේ ටයිම් එකටම කරගෙන යන්න. හරිද? ඊට පස්සේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉක්මනට CM tool ගන්න ඕනේ. හරිද? ඉක්මනට CM tool ගන්නවට වඩා ඉක්මනට CM tool එක එනවා කියන්නේ අපි කන්සිස්ටන්සි වැඩ කරන්න ඕනේ. හරිද? දැන් අපි හිතමුකෝ දැන් ඔයාට දවසට දාන්න පුළුවන් පෝස්ට් 5යි කියලා. හරිද? දවසට දාන්න පුළුවන් පෝස්ට් 5යි නම් ඒ 5 හරියට ටයිම් 5ක් තියාගෙන ඒ 5ට හැමදාම දාගෙන යන්න. ඔයා මාසයක් මේක හරියට කරලා බලන්නකෝ. අපි හිතමු ඔන්න දැන් රෑ 7:00 නෙවෙයි 7:00 දැන් 8ට පටන් ගන්නවා කියලා. රෑ 8ට පටන් ගත්තා. හරිද? ඊට පස්සේ ඔන්න 10ට දානවා එකක්. 10 12 ඊට පස්සේ 2ට මම එක්සාම්පල් එකක් කියන්නේ. හරිද? ඊට පස්සේ 5ට ඔන්න ඔහම දැන් මෙන්න මේ ටයිම් ටිකටම හරියටම දැන් මෙතන පෝස්ට් 5ක්නේ. මේ පෝස්ට් 5 අනිවාර්යයෙන්ම හරියටම මේ ටයිම් එකට මාසයක් දාන්නකෝ. ඔයා මං කියනවනේ මාසයක් දාන්න ගෲප් ෂෙයාරිනුත් කරන්න. හරිද? මේ දාන එක ගෲප් ෂෙයා කරන්න. බූස්ට් ගහන්න කට්ටිය කැමති නැත්තම් ගෲප් ෂෙයාරින් කරන්න. මේ එකන වාට පුළුවන් දැන් මෙතන මං කිව්ව එක්සාම්පල් එකක් විදිහට තමයි පෝස්ට් 5 ඊට වඩා දාන්න පුළුවන් නම් කමන්නේ. පෝස්ට් 6යි නම් 6 7යි නම් 7යි 10යි නම් 10යි පෝස්ට් 15යි නම් 15යි. එහෙම දාන්න පුළුවන් නම් දාන්න. හරිද? පැයෙන් පැය හරි කමන්නේ දාන්න පුළුවන් නම් දාන්න. හැබැයි ඒක හැමදාම කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. ඔයාලා දැන් ඔයා දැන් ඔන්න ආසාවට පේජ් එකක් හදනවා. හරිද? දැන් මගේ වීඩියෝ එක බලලා අම්මට සිරි ඔන්න මේ හොඳ සුපිරි වීඩියෝ එකක් සුපිරියටම කියලා දෙනවා කියලා ඔන්න දැන් නිශ්චෙක්කුත් සෙට් කරගෙන ඔන්න දැන් පටන් ගන්නවා. හරිද? ඔන්න අද දානවා පෝස්ට් 10ක් විතර දානවා. හරිද? ඔන්න දැන් හෙට තව ටිකක් සුපිරියට වැඩේ සෙට් වෙනවා. ඔන්න තව පෝස්ට් 15ක් විතර දානවා. ඊට පස්සේ ඔන්න ඔහොම දවස් 2 3ක් කොහොම දානවා. ඔන්න දැන් සමහර විට රීච් වෙන්නේ නැහැ. හරිද? රීච් වෙන්නේ නැහැ. එතකොට ඔන්න වැඩේ එපා වෙනවා. ඊට පස්සේ කරන්නේ ඔන්න පේජ් එක අතහැරලා දානවා. ඊට පස්සේ පෝස්ට් 1යි 2යි දවසට දාන්න. මටත් ඔය වැඩේ වෙලා තියෙනවා. හරිද? ඒකින්ද මම කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ එහෙම කරගන්න බෑ. ඔයාට දවසට පෝස්ට් 5යි නම් පුළුවන්. ඒ 5 දාන් යන්න ඔයාගේ ටයිම් ටිකක් තියාගන්න. මම එක්සාම්පල් ටයිම් ටිකක් දුන්නේ. ඔයා ටයිම් ටික බැලන්ස් කරලා පැය දෙකෙන් දෙකට හරි එහෙම ටයිම් ටික බැලන්ස් කරලා හොඳ ගෲප් ටිකක් සෙට් කරගන්න. මම ඔය ගෲප් වලට හැටිත් වීඩියෝ එකක් කියලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඊට පස්සේ මෙන්න මේ ටයිම් ටිකට හරියට ඒ ටයිම් ටිකට මාසෙත් දාගෙන යන්නකො. ඔයා ඔටෝම Facebook එකෙන් රීච් එකත් වැඩි වෙනවා. ගෲප් වලට ෂෙයා කරද්දී ඒ වගේ ෆලෝවර්ස්ලා ගන්න පුළුවන්. ඒවා ඔයාගේ පෝස්ට් වලට රියැක්ට් කරන කට්ටියට ඉන්වයිට් කරන්න. ඒ ඉන්වයිට් කරපුවාම එයාලවා ෆලෝ කරනවා. ඒතකොට ෆලෝ බේස් එකක් තියෙනවා. ඔයා මාසයක් මේ වැඩේ කරලා බලන්න අනිවාර්යෙන් ඔයාට ගේන් එකක් තියෙනවම තමයි. ඒක නම් 100%ක් ෂුවර්. හරිද? ඒ කියන්නේ මේකේ කන්සිස්ටන්සි එක තමයි බලන්නේ Facebook එකේ. ඔයා එක දිගට පෝස්ට් දාගෙන යනවා නම් හරියට ටයිම් එකකට මාසයක් දානවා ඔයාගේ පේජ් එක Facebook ඇල්ගොරිතම් එකෙන්ම අප් කරලා දෙනවා. හරිද? ඒක 100%ක් ෂුවර්. කිසි දෙයකට බය වෙන්න එපා. හරිද? ඊට පස්සේ මේ සමහරව අහලා තිබ්බෝ දැනට තියෙන මේ පේජස් වල ලොකේෂන් වෙනස් කරන්න බැරිද කියලා. හරිද? ලොකේෂන් වෙනස් කරන්න පුළුවන්. හරිද? ලොකේෂන් වෙනස් කරලා ඉතින් අර එකපාරම මේ ඔඩියන්ස් එක අනිත් පැත්තට පෙරලා ගන්න අමාරුයි. හරිද? ලොකේෂන් එක වෙනස් කරලා ඊට පස්සේ දැන් ඒකෙන් අපිට මේ දැන් අපි ලොකේෂන් අපි හිතමු ශ්‍රී ලංකන් කියලා. හරිද? අපි ශ්‍රී ලංකන් කරගෙන ඉන්නවා. හරිද? ශ්‍රී ලංකන් කරගෙන ඉන්නවා. දැන් ශ්‍රී ලංකන් එකේ ඔඩියන්ස් එක හැදිලා ඉන්නේ. දැන් අපි හිතමු ඔන්න අපි කරනවා ඩොග්ස් පේජ් එකක්. හරිද? ඩොග්ස් පේජ් එක අපි දැන් සිංහලෙන් වීඩියෝස් දදා ඉන්නේ. සිංහල ඔඩියන්ස් එකක් තමයි හැදලා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දැන් අපි මේ මෙතන ලොකේෂන් එක දැන් අපි USA වෙනස් කරා කියලා. හරිද? ඔඩියන්ස් එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔඩියන්ස් එක වෙනස් කරන්න නම් USA ඔඩියන්ස් එකට ගැලපෙන වීඩියෝස් හරි මොනවා හරි දාන්නත් ඕනි. ටයිම් වෙනස් කරන්න ඕනි. ඊට පස්සේ කරන්න ඕනි ඒ ටාගට් කරන කන්ට්‍රි එකේ කට්ටියට පොඩි බූස්ට් එකක් හරි ගහලා එහෙම සිස්ටම් එකක් තියෙන්නේ. හරිද? ඉතින් ඒක වෙනම මෙතඩ් එකක්. මම ඒක ඔයාලට ඉක්මනට වීඩියෝ එකකින් අරන් එන්න. ගොඩක් කට්ටිය අහලා තිබෙක් කරන්න හැටි කොහොමද කියලා. ඒක තව කට්ටිය කියලා දීලා තියෙනවා. ඕන්න වීඩියෝස් බලලා ඒක ඉගෙන ගන්න පුළුවන්. මේ ඕන්නම් කියන්න මම කමෙන්ට් එකක් දාන්න. මම
එකත් කියල් දෙන්න හරිද ඉති ඊට වඩා මන්න රේකමෙන්ට් කරන්න අලුතෙම පේජ්ජයක් හදන්න අලුතෙම පේජ්ජයක් හදලා මේ ප්‍රෙස් පේජ්ජක් හදලා මේ කන්ට්‍රි රෙස්ට්‍රික් කරන්න හරිද මං කියල් දෙන්න තව ප්‍රශ්නාවල්ල තිබ්බ ගොඩක් කට්ටියට මෙන්න මේක හරිද දැන් ගොඩක් අයි පේජ් හදනවා USA ටාගට් කරනවා USA විදිහට ඔය ටික ඔක්කොම කරලා ඉවරලා ඒ වුණාට මේ මොනවාද මේ වෙන්නේ USA නෙවෙයි හරිද මේ දැන් USA ටාගට් කරාට කට්ටියට රීච් වෙන්නේ ශ්‍රී ලංකාවට ඇයි ඒ මොකක්ද හේතුව හරිද ඒකට හේතුව තමයි එකක් තමයි ටයිම් එක හරිද එකක් ටයිම් එක අනිත් එක කන්ට්‍රි හරිද දැන් අපි ශ්‍රී ලංකාවෙන් ඉන්නේ ලංකාවේ ඉන්නකොට මේ අපි මොකක් දැම්මත් ඉස්සල්ලම් පෙන්නන්නේ ලංකාවට හරිද ඒක සාමාන්‍යයෙන් ඕනම ප්ලට්ෆෝර්ම් එක එහෙම තමයි හරිද ඒකට අපි කරන්න ඕනේ කන්ට්‍රි රිස්ට්‍රික්ට් කරන්න ඕනේ හරිද කන්ට්‍රි බ්ලොක් කරන්න පුළුවන් ඒක මම වීඩියෝ එකකින් කරලා තියෙනවා කන්ට්‍රි රිස්ට්‍රික්ට් කරන විදිය ඉතින් මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්න මේ කන්ට්‍රි රිස්ට්‍රික්ට් කරන විදිය මම වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා තියෙනවා ඒක අනිවාර්යෙන් බලන්න හරිද ඒක බලලා කන්ට්‍රි එක රිස්ට්‍රික්ට් කරගන්න එතකොට අපිට ඒකෙදී අර පුළුවන් ක්‍රම මේ රිස්ට්‍රික්ට් countries on Facebook කියලා තියෙනවා හරිද ඒක බලන්න ඊට පස්සේ ඒකෙදී අපිට පුළුවන් මේ අපිට ඕන countries ටික එක්ක බ්ලොක් කරන්න පුළුවන් නැත්තම් අපිට ඕන countries ටික show කරන්න පුළුවන් හරිද show කරලා මේ ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් USA Canada US මේ UK set එකට විතරක් පේන්න දාන්න පුළුවන් හරිද ඊට පස්සේ ඔයාලට මම තව එකක් කියලා දෙන්නම් මේ දැන් country restrict කරද්දී මේ ඔයා බලන්න මෙතන Google එකේ search කරලා high CPM countries for Facebook කියලා ගහන්නකො මේ තියෙන Facebook හරිද ඊට පස්සේ මෙන්න මෙතන list එකක් එනවනේ මෙතන මේ බලන්න මේ United States Australia UK Canada Switzerland Norway United Arab Emirates මෙන්න මේවා තමයි මේ high CPM ඒ කියන්නේ මෙයාලගේ countries වලින් views එනවා කියන්නේ අපිට ලොකු මේ revenue එකක් ගන්න පුළුවන් හරිද ඒකෙන් හින්දා ඔයාලට පුළුවන් මෙහෙම බලලා හොඳම countries ටිකක් අරගෙන ඒ ටිකට විතරක් පේන්න දාන්න හරිද නැත්තම් මෙහෙම search කරපුවාම මේ ඔයාලට මෙහෙම පොඩ search කරලා බලන්න මට මතක නෑ තියෙන තැන මේ country list එකක් හොයාගන්න පුළුවන් මේ මේකද බලමු අමේදී මේ තියෙන්නේ ඕස්ට්‍රේලියා මේ තියෙන්නේ එක මේවනේ ඒ කියන්නේ high මේ CPM එක හරිද ඒ කියන්නේ views වලට කොච්චරක් ගෙවනවද කියලා එතකොට මේ වගේ මේ වැඩි රටවල් ටික විතරක් අර රටවල් 10ක් විතර එහෙම වැඩියෙන් දාගන්න හරිද එහෙම දාගෙන මේ කරන්න පුළුවන් ඉතින් ඒ වගේ මෙතඩ් මේ කරන්න ඕනේ නැත්තම් අමාරුයි වැඩේ හරිද අපි USA ටාගට් කරනවා කියලා USA මෙක්සිකෝ කැනඩා ඒ සෙට් එකම හොඳයි UK අපි සාමාන්‍ය USA ටාගට් කරද්දි කොහොමද UK views උත් එනවා හරිද අපි UK ටාගට් කරත් ගොඩක් වෙලාවට USA views එනවා ඉතින් ඒකින්ද මේ country restrict කෙනෙක් ගොඩක්ම වැදගත් මට ওই වැඩේ වුණා මම experience එක කියන්නේ මම එක page එකක් කරා ඒ page එක කරාට පස්සේ මම මේ country restrict කරේ නෑ මට ඊට පස්සේ target උනේ මේ ඔය සෝමාලියා පැත්තේ ඒ පැත්තේ audience එකක් හරිද ඉතින් ඒ audience එක හැදුනාට පස්සේ මට ඒක මේ වෙනස් කරගන්න ටිකක් අමාරු වුණා ඒකින්ද මුලින්ම country restrict කරලා වැඩේ පටන් ගන්න මේ boost එකක් වගේ ගහනවා නම් සාමාන්‍යයෙන් මේ USA ටාගට් කරනවා නම් එහෙට බූස්ට් එකක් ගහුවාම හරි එතකොට ඒක ඔඩියන්ස් එක ටාගට් වෙනවා අර ගෲප් ෂෙයාරින් අනම්මනම් කරලා රීල්ස් වලින් යනවනේ රීල්ස් වලින් යද්දි බූස්ට් එක ගහන්න නැහැ සාමාන්‍ය රීල්ස් වලින් යද්දි මේ ඒකින්ද රීල්ස් වලින් යනකොට මේ විදිහට කරන්න කන්ට්‍රි රිස්ට්‍රික්ට් කරලා වැඩේ පටන් ගන්න එතකොට ලේසි ඉතින් පස්සේ අර වෙන ඔඩියන්ස් මේ සෙට් වුණාම වැඩේ කරගන්න හරි ටිකක් අමාරුයි ඒකයි මම මේ කියන්නේ මේ අර විදිහටම වැඩේ පටන් ගන්න හරිද ඉතින් ආය කට්ටිය අහලා තිබ්බා ස්ක්‍රීන් ෂොට් ගහන්නේ කොහොමද කියලා ස්ක්‍රීන් ෂොට් ගහන විදිය නම් ලොකු දෙයක් නෑ මම නම් කරන්නේ මේ දැන් මම ওই වීඩියෝ එක ගහලා මේ Windows බටන් එක තියෙනවානේ Windows බටන් එකත් එක්ක ඔයාලා ගහන්න shift එකයි S එකයි හරිද
Windows Shift S මෙන්න මෙහෙම Windows Shift S ගහපුවම මෙන්න මෙහෙම එකක් එනවා. මෙන්න මෙහෙම කරලා ස්ක්‍රීන්ෂොට් එක කරා ඊට පස්සේ ආයෙ control V ගහන්න. control එකත් එක්ක V ගහපුවම අපිට ඕන තැන paste කරන්න පුළුවන්. දැක්කද මේ ස්ක්‍රීන්ෂොට් එක අරන් paste කරපු එක. ඉතින් ඔන්න ඔහම ඒක නම් පොඩි දෙයක් තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. මම මේකයි ඒවට මේ රිප්ලයි එකක් විදිහට අරන් ආයි ගොඩක් කට්ටිය එකෙක් ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් ඒ කට්ටියට සමහර විට කමෙන්ට් වල රිප්ලයි කරන්න බැරි වෙන්න පුළුවන්. ඒවා මිස් වෙනවා. ඒකයි මම මේ වැඩිපුරම ගෙනාවේ. මම මේ Facebook ගැන ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් බලන්න. ඔයාලට මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. මේ කියලා තියෙන හොඳටම ඇති ගේමක් ගහ ගන්න. මොකද මාත් ওই ටිකම කරලා තමයි මගෙත් දැන් CF tool ඇවිල්ලා තියෙනවා. ඒවට හොඳට යන්න වෙනවා. අනිවාර්යෙන්ම USA UK කැනඩා ඕවා ටාගට් කරලාම පේජ් කරන්න ශ්‍රී ලංකන් ඔඩියන්ස් කරන්න එපා. ශ්‍රී ලංකන් ඔඩියන්ස් කරලා ඒ කියන්නේ CM tool ආවත් හරිම අමාරුයි ලොකු earning එකක් ගන්න. ඒකින්ද මේ වගේ රටක් ටාගට් කරලාම පේජ් එකක් කරන්න. එතකොට තමයි ගොඩ යන්න පුළුවන්. නැත්තම් හරි අමාරුයි. හරිද? ඉතින් ඔය ටික තමයි මේ කියලා දෙන්න තියෙන්නේ. ආයේ තව වැදගත් දෙයක් කියන්න මට දැන් මතක් වුණේ. හරිද? මේ ඔයාලා දැන් අපි හිතමුකෝ දැන් ලයිෆ් ස්ටයිල් කියලා. ලයිෆ් ස්ටයිල් නේ ඕනම නිෂ් එකකට අදාළ මේක. හරිද? ඔයාලා දැන් කරන්න ඕනේ මේ දැන් අපි මොනවාරි දැන් ටාගට් කරන මේ රට මේවා තියෙනවනේ. දැන් අපි හිතමුකෝ ඔන්න ලයිෆ් ස්ටයිල් හැමෝම කරන එකනේ ලයිෆ් ස්ටයිල් කියන්නේ. හරිද? ලයිෆ් ස්ටයිල් මෙක්සිකෝ කියලා ගමුකෝ. හරිද? මෙක්සිකෝ නම් ඒක අයින් කළා නා. ලයිෆ් ස්ටයිල් මෙක්සිකෝ නම් ඔයාලා දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ මෙක්සිකෝ වල එකපාරම පෝස්ට් හදන්න යන්නේ නැතුව ඉස්සෙල්ලා මේ මෙක්සිකෝ වලට පේජ් කරන පේජස් සාමාන්‍යයෙන් 10ක් 20ක් වගේ හොයා ගන්න. හරිද? පේජස් හරිද? 10ක් 20ක් වගේ හොයාගෙන ඒ කට්ටිය දාන පෝස්ට් බලන්න ඉස්සෙල්ලා. එයාලා මෙක්සිකෝ පෝස්ට් දාන ගෲප් වලට සෙට් වෙන්න. හරිද? ඊට පස්සේ ඒ වගේ පේජස් තියෙනවනේ. ඒ පේජස් අරගෙන හයි රීච් වෙන පෝස්ට් තියෙනවනේ. සමහර කමෙන්ට්ස් 1000 වැටෙන මේ පෝස්ට් තියෙනවා. අන්න එයාලගේ පේජස් වලට යන්න. හරිද? ඒ පේජස් ෆලෝ කරලා හරි ඒ වගේ ගෲප් ටික ඒ වගේ ලින්ක් ටික හරි අරන් ඔයාලා සේව් කරලා තියාගන්න. එහෙම පේජස් 20ක් 30ක් ෆලෝ කරගන්න ඉස්සෙල්ලා. හරිද? ඒ මම ඔය කලිමුත් වීඩියෝ එක කිව්වා. හරිද? ඊට පස්සේ එයාලා දාන පෝස්ට් විදිහ බලන්න ඉස්සෙල්ලා. කොහොමද පෝස්ට් හදන්නේ කියලා. ඊට පස්සේ ඒ පෝස්ට් හදන විදිහට ඔයත් හදන්න පුරුදු වෙන්න ඕනේ. පෝස්ට් හරිද? ඒක වැදගත්ම එකක්. එයාලගේ රීච් වෙලා තියෙන පෝස්ට් මොනවද කියලා බලන්න. ඊට පස්සේ ඒ විදිහට පෝස්ට් හදලා ඒ පෝස්ට් එකම ගන්න කියන්නේ මම. ඒ පෝස්ට් එකේ විදිහට අපිට දැන් මම කියවනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවා. එහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවා. ඊට පස්සේ ඒක මොකකට හරි පේස්ට් කරා. අපි හිතමුකෝ දැන් මේක කියලා. ඔන්න දැන් මම මේකට පේස්ට් කරනවා කියමුකෝ. දැන් මෙහෙම පේස්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට මේක පොඩ්ඩක් ඔය මොකක් හරි ජෙමිනි හරි මොකකට හරි දාලා ඊට පස්සේ ඕකට ඕනනම් මෙතනට අපිට ඒක චුට්ටක් වෙනස් කරලා මෙහෙම ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා ඔය ටිකක් වෙනස්කම් කරලා එහෙම කරලා දාන්න. හරිද? මේ ඒ අනිවාර්යෙන් ඒක වැදගත්. ඒක අර ෆලෝ කරලා ඒ වැඩේ කරගන්න ඕනේ. මොකද එයාලා දාන පෝස්ට් රීච් වෙනවා කියන්නේ ඒකේ මොකක් හරි වෙනම දෙයක් තියෙනවා ඔයාලට ගන්න. හරිද? ඉතින් ඒකයි මම කියන්නේ අනිවාර්යෙන්ම මේ වැඩේ කරන්න. හොඳ පේජස් ටික ෆලෝ කරන්න. එයාලගේ පෝස්ට් බලන්න මොන වගේ ඒවත් දාන්නේ කොහොමද හදන්නේ මොන වගේ ඒවත් වැඩිපුරම යන්නේ එහෙම බලලා මේ හොඳ පෝස්ට් ටිකක් කරන් ඒ පෝස්ට් එක පොඩ්ඩක් වෙනස් කරලා එයාලගේ එකම නැතුව ඒ විදිහට ගැලපෙන්න වෙන විදිහකට දාන්න. ඉතින් ඒක ගොඩක් වැදගත්. මේ USA ටාගට් කරලා USA කැනඩාත් හොඳයි, UK හොඳයි, USA මොන මෙක්සිකෝ හොඳයි, ඒතකොට ෆ්‍රාන්ස් හොඳයි, ඉතාලි, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ ICAPM නේ. ඒකින්ද ඔය හැම රටක්ම හොඳයි. ඉතින් ඔය මං කියලා දුන්න ටික ගොඩක් වැදගත් ඒවා ටිකක් ඒ ටික අනිවාර්යෙන්ම මේ බලලා කරන්න. ඉතින් තව මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. මේ ගොඩක් අය අහලා තිබ්බ ඒවා තමයි මම මේ ඒවට රිප්ලයි කරේ. ගොඩක් අය අහලා තිබ්බ කොමන්ට් දේවල් ටිකට තමයි මම උත්තර දුන්නේ. අනිවාර්යෙන් අරක මතක තියාගන්න. ඔයාලා USA ටාගට් කරද්දී ඔයාලගේ ප්‍රොෆයිල් එක මේන් ප්‍රොෆයිල් එක ඔයාලගේ ලංකාවේ මේන් ප්‍රොෆයිල් එකක් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් පිට රටින් ඉන්න කෙනෙක්ගේ මාර්ගෙන් ඒ කියන්නේ එයාව ඇඩ්මින් දැම්මම අවුලක් නැහැ. හරිද? එයාගේ මාර්ගය දැන් ඔයා පිට රටින් ඉන්නවා නම් ඒ විදිහට කරන්න පුළුවන්. එහෙ ඉඳන් ඒ කියන්නේ සමහර රටවල් වලට CM tool නැති රටවල් වල ඉන්නවා නම් ඒක කරන්නත් බෑ. ඒ රටවල් වල ප්‍රොෆයිල් එක තියෙනවා නම් ඒක කරන්නත් බෑ. මොකද ඒ රටේ දැන් ඔයා දැන් අපි හිතමුකෝ මම ඔයා දැන් ලංකාවේ ඉන්නවා. හරිද? ලංකාවේ ඉඳලා දැන් උන්න ලංකාවේ ඉන්නවා.
ලංකාවිදල දැන්වා යනවා පිට රටකට අපි හිතමුකෝ කොරියා කියලා මම නික එක්සාම්පල්ලයක් ගන්න කොරියාවට යනවා කොරියාවේ දැන් ඔයා ගිහිල්ල මාසයක් දෙකක් ඉන්නකට ඔයා ෆයිල් එක ප්‍රයිමර් ලොකේෂන් එක වෙනස් වෙනවා කොරියාවලට හරිද ප්‍රයිමර් ලොකේෂන් එක බලාගන්න දන්නේ නැත්නම් මේ මම ඒකත් වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක බලන්න ප්‍රයිමර් ලොකේෂන් එක කියන එක තමයි අනිවාර්යයෙන් වැදගත් වෙන්නේ හරිද ප්‍රයිමර් ලොකේෂන් එක වෙනස් වුණාම සමහර දැන් ඔයා අපි හිතමු කොරියාවල දැන් උන CM tool නැහැ CM tool content monetization එක නැහැ ඉතින් ඔයාලට එහෙ ගිහිල්ලා කොච්චර page හදලා කරත් ඔයාලට earn කරන්න බෑ මොකද CM tool එක එහෙ නැති හින්දා එහෙම CM tool නැති රටවලුත් තියෙනවානේ ඉතින් ඒකින් දන්න ඒ ප්‍රශ්නය එන්නත් පුළුවන් ඒකත් පොඩ්ඩක් බලන්න මේ එතකොට එහෙමුණුත් අර වෙන රටක ප්‍රොෆයිල්යක් හදලා ඒක ලොකු මෙතඩ් එකක් ඇඩ්වාන්ස් මෙතඩ් එකක් මේක ටිකක් අමාරු ඉතින් ඒකින් තමයි ශ්‍රී ලංකන් ප්‍රොෆයිල් එකෙන් කරන අයට තමයි මම කියන්නේ අනිවාර්යෙන් ශ්‍රී ලංකන් ප්‍රොෆයිල් එක ඇතුලෙන් page එක හදලා page එක USA details දැම්මම අවුලන්නේ නැහැ මම ආයෙත් කියනවා page profile එක ශ්‍රී ලංකන් වෙන්න ඕනේ page එක USA details දාලා හදුවට අවුලන්නේ නැහැ ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් ඕක payouts ගන්න පුළුවන් ඒ විදිහටම හැබැයි ප්‍රොෆයිල් එක ශ්‍රී ලංකන් වෙන්න ඕනි හරිද මේ ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා ඒකයි payouts ගන්න බෑ කියලා දාලා තිබ්බා මේ ඉතින් ওই ටික තමයි මට අද කියන්න ඕනේ මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලනවා කියන්නේ ඔයා අනිවාර්යෙන් ලොකු දැනුමක් අරගෙන තියෙනවා ඔයාලට ගොඩක් ප්‍රශ්න තිබිලා සමහර ගොඩක් ප්‍රශ්න निराකරණය වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවාට පස්සේ තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරගෙන එනවා ඉතින් CM tool එක ගත්ත අය ඉන්නවා නම් ගත්ත අයට තේරෙනවා ඇති earn වෙන විදිය USA UK ODS ඉන්නවා නම් හොඳට earn වෙනවා. ඉතින් ඉක්මනට CM tool ගන්න හැකියාව ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් page එකක් නැතුව base දෙක තුනක් කරගෙන යන්න. ඒකට එකට හරි දෙකට හරි අනිවාර්යෙන් CM tool එක එනවා. ඉතින් මම කියපු විදියට daily වැඩ ටික කරගෙන යන්න consistency is the key. හරිද? consistency එක තියෙනවා නම් මේකේ වැඩේ කරගෙන යන්න ලේසි. අනිවාර්යෙන් consistency තියාගෙන වැඩ කරගෙන යන්න හැමදාම මම කියන්නේ ඒකයි. එහෙනම් ඉක්මනින් මොළොත් වීඩියෝ එකකින් හම්බ වෙන්න හැමෝටම ජය වේවා.